සියලු දෙනාට මයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ගැන වෙබ්සයිට් එක තමයි UST හොයා ගන්න පුළුවන් වෙබ්සයිට් එක. මම පළවෙනි description එකේ සහ පළවෙනි comment section එකේ link එක දාලා තියෙනවා. ඔයගලන්ට තියෙන මේ ටික බිල් කරගන්න ඉතින් ඕන email address එක password එක set කරලා මේ ටික පළලා කෝඩ් එකක් තියෙනවා. ඒක මගේ කෝඩ් එක. ඊට පස්සේ මෙතන sign up එක click කරලා sign up වෙන්න. ඉතින් මම already sign up කරලා ඉන්න නිසා sign in වෙන්න. හරි බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට sign in වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එකේ interface එක වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ page එක click කරගන්නවා. click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මම ගාව දැන් 3.90ක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක පොඩි ගානක් හොයා ගන්නවා නම් පොඩි ගානක් හරි අපි දා ගන්න ඕනේ. ඉතින් already 3.90ක් වගේ දාලා තියෙන්නේ. අයිසරාදී කොහමද හොයා ගන්න ඕනේ කියන එක කියන්න. ඊට ගානක් කොහමද දා ගන්න ඕනේ කියන එක කියන්න. මෙන්න මේ පළවෙනි ටැබ් එක ක්ලික් කරගන්න. බලා ගන්න පුළුවන් මෙතන කීපයක් හරවගන්න දා ගන්න පුළුවන් කැමති එක චූස් කරගන්න. මෙතනින් බලා ගන්න පුළුවන් මන්න TRC20 USD ටික දෙනවා. ඉතින් මේ කරාත ඔයගලන්ට දා ගන්න පුළුවන්. ඉතින් මිනිමම් දානවනේ මේගොල්ලෝගේ 3.90 ඉඳලා දාන්න පුළුවන්. මේගොල්ලෝගේ ඇඩ්‍රස් එක දීලා තියෙනවා. ඒකට දාන්න තියෙන්නේ. ඇඩ්‍රස් එක කොපි කරගන්න දානවා මුලින්ම. කොපි කරපු ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මගේ වලට කරගෙන මෙතන මම පේස්ට් කරගන්න. ඊට පස්සේ මෙතනින් අපි TRC20 එකට දෙමු. ඊට පස්සේ දුන්නට පස්සේ මෙන්න මේ විදිහට දානවන ගාන මෙතන එන්ටර් කරලා ඔයගොල්ලෝ දන්නවා ඒක. එන්ටර් කරලා මෙන්න මේ විදිහට සෙන්ඩ් එක ක්ලික් කරගත්තට පස්සේ සක්සස්ෆුලි සෙන්ඩ් වුණාට පස්සේ සයිට් එකට වෙක් කරලා කම්ප්ලීටඩ් කියන ටැබ් එක ක්ලික් කරගන්න. විනාඩි 3ක් වගේ කාලයක් ඇතුළත එඩ් වෙයි. හරි මම මෙතන බෙක් කරනවා. ඉතින් බෙක් වුණාට පස්සේ මෙතන හෝම් මෙතන මේ විදිහට පේජ් එකේ තියෙන අයිකෝන මේ ටැබ් එක ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ලෙවල්ස් කීපයක් ඩීටේල්ස් ටික දාලා තියෙනවා. මම කියන්නේ කොහොමද? පළවෙනි එක අපිට බලා ගන්න පුළුවන් මේ APN එක. ඉතින් මේකට ඕල්රෙඩි 3.90ක් වගේ දමන දවස් ගණන් 1.56 ගන්න පුළුවන්. මම කරන්ට් එක තමයි ඉන්නේ. දෙවෙනි එක බලා ගන්න පුළුවන් level 2 එක. ඉතින් මේකට ඕල්ට 99.90ක් දෙමන දවස් ගණන් 3.96 ගන්න පුළුවන්. ඉතින් බලා ගන්න පුළුවන් level 2 වෙනකන් තියෙනවා. ඉතින් මම ඕන සර්ච් කරන level 1 and 2 එක විතරයි. හරි මේකට ඔයගොල්ලෝ ගණන් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහොමද දවස් අරගන්න ඕන කියන එක කියන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් task කියන tab එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පොඩ් ටාස්ක් එකක් දීලා තියෙනවා. ඒක තමයි මෙතනින් complete කියන ටැබ් එකක් තියෙන්නේ. ඒක ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට loading වෙලා ඉවරච්ච එකෙන් බලා ගන්න පුළුවන් complete කියලා ආවා. successfully complete කරගත්තා. ඊළඟ දවසේ තමයි මෙන්න මේ විදිහට countdown එක ඉවරච්ච ගමන් complete කරන් තියෙන ආපහු බෙක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් අද දවසේ මෙන්න මේ විදිහට 1.56ක් එඩ් වෙලා තියෙනවා. මම වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්නම්. ඊට කලින් මෙතනින් බලා ගන්න පුළුවන් ටීම් කියන ටැබ් එකක් තියෙන එක ක්ලික් කරගමු. මෙතනින් බලා ගන්න පුළුවන් ඕගලන්ට කියලා මේගොල්ලෝ link එකක් දීලා තියෙනවා. ඒ link එක මෙතනින් copy කරලා ඕගලන්ගේ යාළුවෝට share කරන ඕගලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3ට වගේ benefit එකක් දෙනවා. ඉතින් හරි මම මෙතනින් බෙක් කරනවා. ඉතින් බෙක් වුණාට පස්සේ මම බලලා මෙන්න මේ විදිහට circle වගේ icon එකක් තියෙන එක ක්ලික් කරගන්න. official channel කියන ටැබ් එක ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ Telegram channel එකක් තියෙනවා. ඒකට පුළුවන් නම් join වෙන්න. ඉතින් මේගොල්ලන්ගේ වැඩි විස්තර details ඕනවට මේක අරන් දැල ගන්න පුළුවන්. හරි මම මෙතනින් බෙක් කරනවා. ඉතින් බෙක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් මම වීඩියෝ එකෙන් තියෙන්නේ අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න කියලා ගන්නවා නම් මෙන්න මේ පළලා දෙවෙනි ටැබ් එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාට පස්සේ බලා ගන්න පුළුවන් මේ තියෙන මෙදස් හරහා ඕන්ට කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් මම නම් BP20 ස්ටේටික්ම තියාගන්නවා. මේ ටික අපිට ෆිල් කරගන්න තියෙන හරිම සරලයි. 1.56 කියලා මෙතන එන්ටර් කරගමු. මෙන්න මේ විදිහට මෙතනින් අපිට Telegram user name එක WhatsApp number එක එන්ටර් කරගන්න පුළුවන්. BP20 address එක මෙතන එන්ටර් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට password එක එන්ටර් කරගමු. ඊට පස්සේ confirm එක ක්ලික් කරගන්න තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් success කියලා ආවා. බලා ගන්න පුළුවන් මෙතන බෙක් කරනාට පස්සේ 1.56 එවිල අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලන්න ආවද කියලා. බලා ගන්න පුළුවන් ඉන්ස්ටන්ට් මම ඔය වලට කරාවට පස්සේ එවිල්ලා තියෙනවා. ඩේට් එක ටයිම් එක බලා ගන්න පුළුවන් වලට මෙන්න මේ වීඩියෝ බලවට ස්තුතියි.